සබස්ක්‍රයිබ් කරලා ආදරය කරන හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. මගේ අලුත් වීඩියෝ එකට ඉතින් අද ට්‍රැවල් වීඩියෝ එකකින් ආවේ ෆොටෝග්‍රැෆි සම්බන්ධ දෙයක් කරන්න. අතරම ගොස් මම මේ ඉන්නේ ඔයාලා පේන ඇති මාතර බීච් එකේ එකපාරක් මම ඔයාලා වීඩියෝ එකක් කරා. මාතර බීච් එක පිළිබඳව මාතර බීච් එක කොහොමද මොබයිල් එකෙන් ෆොටෝග්‍රැෆි කරන්න පිළිබඳව. ඉතින් මේ පාර කරගෙන තමයි මම මේ ඔයාලට ආවේ. ඉතින් මම ගාල්ලේ වීඩියෝ එකක් කරා කලින් ඒකත් බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද මේ මාතර ප්‍රදේශයත් එක්ක මාතර බීච් එකත් එක්ක මම දැන් මේ ඉන්නේ පරවිදූපත කියන ප්‍රදේශයේ. හැමෝම දන්න මුලක්කාවක් දන්නවා පරවිදූපත කියන ප්‍රදේශය. ඉතින් මේ පාලම අවට තමයි මේ ඉන්නේ. දැන් මෙතන ගත්තාත් ඇත්තටම මෙතන ගොඩාක් අපිට ෂොට්ස් බලා ගන්න පුළුවන් මේ පරවිදූපතත් එක්ක. එතකොට මේ පරවිදූපතේ තියෙන මේ පාලමත් එක්ක මේ තියෙන ලයින්ස් අපි කියන ලීඩින් ලයින්ස් කියලා මම ඔයාලට වීඩියෝ එකක් දැම්ම කලින් මේ ලයින්ස් එකේ මිනිස්සුන්ගේ අපේ ඇහැ යනවා ඇත්තටම ටක් ගාලා. මම මේ පොඩි දෙයක් කියා දුන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ හැසිරීම් මිනිස්සුන්ගේ දේවල් මම හැමතිස්සම කියන ඔයාලා වීඩියෝස් එක්ක ඉන්න කෙනෙක් විදියට ඔයාලට මේක මිනිස්සුන්ගේ හැසිරීම් එක්ස්ප්‍රෙෂන්ස් හැමදේම ගන්න පුළුවන් කියලා තමන්ගේ මොබයිල් ෆෝන් එකේ. ඉතින් මාතරාවටත් ගොඩක් වෙලාවට විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා විවිධාකාරයේ ජීවන වෘත්තීන් වල ඉන්නවා. ඉතින් මම අද මේ ඇවිල්ලා ඉන්නේ මගේ මේ රුචි විද්‍යාල ළමයි එක්ක. ඉතින් අපි අන්තිමට මම ඔයාලට ෆොටෝස් ටිකක් දාන්නම් කොහොමද යාලා අරගෙන තියෙන්නේ මොන වගේ ෆොටෝස් අරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තොත් දැන් මගේ අතේ තියෙනවා මේකට කියනවා ලෙන්ස් එකක්. පොඩි පාඩමක් මම ඔයාලට කියලා දෙන්නේ. මේ ලෙන්ස් එක ගොඩක් වෙලාවට මම යූස් කරන ලෙන්ස් එකක්. ගොඩක් වෙලාවට මම කම්පිටිෂන් වලදී මෙන්න මේ ලෙන්ස් එක යූස් කරලා ෆොටෝග්‍රැෆි වලදී මෙන්න මේ ලෙන්ස් එක අපි යූස් කරනවා ෆොටෝග්‍රැෆි කියන එක කරන්න. දැන් මේ මගේ අතේ තියෙන්නේ 55-250 කියන ලෙන්ස් එක. මේක ඇත්තටම කිව්වොත් ගොඩක් වෙලාවට ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වටේ තියෙන මේ ලෙන්ස් එකේ හොඳට බලන්න මේ සිල්වර් ලයින් එකක් ඇත්තටම තියෙනවා. මේ සිල්වර් ලයින් එක සහ මෙතන රෙඩ් ලයින් එකක් කියන සමහර ලෙන්සස් තියෙනවා රෙඩ් ලයින් එකක්. අපි ඒවට කියනවා A grade lenses කියලා. A grade lenses මම ඔයාලට දාන්න වීඩියෝ එකේ. ඒව ඇත්තටම ගොඩක් වෙලාවට දැන් මේක Canon ලෙන්ස් එකක් 55-250 මේක අපි කියනවා focal lens කියලා. 55-250 කියන ලෙන්ස් එක focal lens එක. මෙතන ගහලා තියෙන ඕනම ලෙන්ස් එකක focal lens එක. අපි ගොඩක් වෙලාවට මගෙන් අහන දෙයක් තමයි ගොඩක් අය මොන වගේ ලෙන්ස් එකක්ද අපි ගන්න ඕන මොන වගේ දෙයක්ද අපි ගන්න ඕන කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් තමන්ගේ රික්වයර්මන්ට් එක තමන්ගේ අවශ්‍යතාවය යන ලෙන්ස් එකක් සිලෙක්ට් කරගන්න යන්න ඉස්සෙල්ලා. මම ඔයාලට 50 mm ලෙන්ස් එක ගැන මම වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. ඉතින් ඒ වගේ තමයි මම මේක යූස් කරන්නේ මේ 55-250 කියන එක ටිකක් අපි ටෙලිෆොටෝ පැත්තට යනවා ටිකක් සාමාන්‍ය මීඩියම් පැත්තට. සාමාන්‍ය දෙයක් අපිට කරගන්න පුළුවන් මේ ලෙන්ස් එක යොදාගෙන. ඒකට තව දින 18-55 අපි කියනවා කිඩ් ලෙන්ස් එක කියලා එකට. ලෙන්ස් විවිධාකාරයේ ලෙන්ස් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපේ අවශ්‍යතාවය අනුව තමයි ලෙන්ස් එක අපි තෝරගන්න ඕවා. වෙඩින් ෆොටෝග්‍රැෆි කරනවා නම්, ඔයා වෙන වයිල්ඩ් ලයිෆ් කරනවා නම් ටිකක් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට වෙඩින් ෆොටෝග්‍රැෆි පැත්ත යනවා අපි සාමාන්‍ය යූස් කරන 85 mm. නැත්නම් 50 mm. විවිධ මම මේක ඔයාලට තව වීඩියෝ එකකින් මම අරන් එන්න කැමතියි. ඉතින් මගේ මේ අතේ තියෙන ලෙන්ස් එක ගැන කතා කරොත් 55-250 යම් දෙයක් කරගන්න පුළුවන්. එලිපැත්තට යන්න පුළුවන් 55-250 mm. අපිට සාමාන්‍යයෙන් මීඩියම් ටෙලි පැත්තේ ඉඳන් 250 අතරට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඈත තියෙන මිනිස්සෙක්ගේ ඡායාරූපයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන් මේ 55-250 ගේ ලෙන්ස් එක. මම දෙයකට වර A grade lenses කියන මම කිව්වා Canon ලගේ A grade කියන්නේ ටිකක් හොඳයි ලෙන්ස් එක. හැබැයි ටිකක් මිලෙන් වැඩි. මේකේ තියෙන සිල්වර් ලයින් එකක් මේක ටිකක් මිලෙන් අඩුයි. හැබැයි මේ හැම ලෙන්ස් එකක්ම හැම නිෂ්පාදන ආයතනයක්ම නරකට හදන්නේ අවුල් විතර හදක් නැහැ. මේක කියන්නේ මේ දෙක අතර වෙනසක් තියෙනවා. මෙන්න මේ සිල්වර් ලයින් එක සහ රෙඩ් ලයින් එක කියන එකේ මම ෆොටෝ එකක් ඔයාලට දාන්නම්. ඉතින් තව මම මෙන්න මේක තමයි මට ඔයාලට කියා දෙන්න ඕනේ ඇත්තටම. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මාතර බීච් එක මාතර දකුණු පළාතේ තියෙන සුන්දර නගරයක් මාතර කියන්නේ. ඉතින් මේ පරවිදූපතත් එක්ක මම පොඩක් ඉදෝවාලත් එක්ක මෙන්න මේ මගේ මේ දැනුම ෂෙයා කරගන්න. ඉතින් බලමු මේ ළමයිත් එක්ක ආපු මේ ගමනේ මේ මොබයිල් ෆොටෝග්‍රැෆි වර්ක්ෂොප් එකේ ළමයි කොහොමද මේක ගන්නෙ කියලා මේක විඳින්නේ අත්විඳින්නේ කොහොමද මිනිස්සුන්ගේ හැසිරීම් ගන්නෙ මොන වගේ ෆොටෝස් අරන් තියෙන්නේ කියලා අපි බලමු ඉස්සරහට. මේ ලයින්ස් ටික මේව ලයින්ස් මේ දෙපැත්ත ලයින්ස් කෙලින්ම මේක එකක් ගත්තොත් අපි ලෝ ඇන්ගල් හරි මෙන්න මේ ගන්නට අපේ ඇහැ යන සම්පූර්ණ මේ ලයින්ස් ටිකේ අර ඈත අනන්තයට අපේ ඇහැ යනවා හැමතිස්සෙම. ඔන්න ඔය වගේ දේවල් තියෙනවා දැන් අර අඳුරු කෙනෙක් මේ ඉස්සරහට එනවා නම් ඇත්තටම ලස්සනයි ෂොට් එකකට ගන්න පුළුවන්. මල්ලි කරන එයාගේ ෂොට් තියෙනවා උන්ට. එයාගේ පුළුවන් නම් අහලා ෆොටෝ එකක් ගන්න බලන්න. හරි මේ මල් එක්ක අර වර්ණ ටික හැමදේම
ලස්සනයි අපිට තියෙනවා. හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා. ඒ උන්ට ගන්න බලන්න. ඒක ලස්සනයි. පිටිස්. මෙතන ගත්තොත් වාල්දාන කෙනෙක් යනකම් තියෙනවා. එනකම් මෙන්න එනම් මෙහෙන් එන්නේ. හරිද? මෙහෙන් එන්නේ ආම්දුරු. ගන්න පුළුවන් අපිට. හරිද? ඔයගේ ගොඩක් දේවල් තියෙනවා. ඒතර මිනිස්සු. ඔයාලා ගත්තේ කොටස් මොනවද? සංජය විසින් මේ වුණ ලබන මාතර මුදුවේල තීරයේ සිදු කරන ලබන වර්ක්ෂොප් එකට මම සහභාගී වුණා. එතනදී තියරියට එහා ගිය ප්‍රායෝගික දැනුමක් කොහොමද අපි ලබා ගන්න කියන දේ අපිට සියතින්ම දැක ගන්න ලැබුණා. අපි ඡායාරූප ගත්තා. මේ රූල් ඔෆ් තර්ඩ් ග්‍රිඩ් ලයින් එක දාලා මෙන්න මේකේ මේ පැත්තට මේ ග්‍රිඩ් ලයින් එකේ මේ පැත්ත හිස් ඩිස්ටර්බන්ස් තියෙන පුළුවන් එහා පැත්තට අවුලන්නේ මෙහෙම මැදට ගන්නට වඩා මෙන්න මේ ලයින් එකේ මෙහෙම ගන්න එක හොඳයි. හරි එම් පොඩක් අරන් බලන්න ලස්සනයි ඒක. ඒක ඇක්ෂන් දාලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි මිනිස්සෙක් කියන ලස්සනයි මෙයා ඉන්නට වඩා මෙතන. අර ඒ වගේ ෂොට්ස් තියෙනවා. අද සංජු සර්ගේ වර්ක්ෂොප් එකක් තිබ්බා. ඉතින් ඒකෙන් අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ෆොටෝ ගහන විදිය ඒ හැමදේම අලුතෙන් අත්දැකීමක් ගත්තා ජීවිතේට. ඒ වගේම ගොඩක් ෆොටෝග්‍රැෆි පැත්තට ආස හිතුණා. මම අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ඉගෙන ලබන අතරතුරම මේ ඡායාරූපකරණය සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරනවා. ඉතින් ඒ පාඨමාලාවේ ඒ අධ්‍යයන කටයුතු සියලුම දේවල් මෙහෙයවන්නේ අපේ සංජුරන් කොටකෙස. ඉතින් න්‍යායාත්මක කරුණු වගේම ප්‍රායෝගික අත්දැකීම් අපට ලබා දෙනවා. ඉතින් එහෙම ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන එක සැසියක් තමයි මේ පැවැත්වෙන්නේ. ඉතින් මේ වගේ සැසි පවත්වලා අපිට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම සම්බන්ධයෙන් සංජුරන් කොටකෙසට ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මාතර බීච් එකේ සහ මම අර පොඩි පාඩමක් කියා දුන්නේ සහ මම හිතන්නේ ඔයාලා බලන්න ඇති අර ළමයින්ගේ අදහස් සහ දේවල් මම හිතන්නේ ඔයාලා මම දාපු ෆොටෝස් ටිකක් නරඹන්න පුළුවන්. අර බිගිනර් ලෙවල් එකේ කෙනෙක්ට කොහොමද ෆොටෝ එකක් ගන්නෙ කොහොමද හැඩ තියෙන්නේ මොනවද කියලා මම හිතන්නේ ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා මේ අවස්ථාවේදී. මොකද ෆොටෝග්‍රැෆි කියන එක අපි අත්දැකීම් එක්ක යන්න ඕන දෙයක්, එක්ස්පීරියන්ස් එක්ක යන්න ඕන දෙයක්. ඉතින් එක්ස්පීරියන්ස් එක්ක ගියාට පස්සේ මම හිතන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා ෆොටෝ එකක් ගත්තු වෙලාවෙ ඉඳන් එයාට තියෙන එක්ස්පීරියන්ස් එක වැඩි වෙනවා ඇත්තටම. ෆොටෝස් 1000ක් ගන්න මේ ෆොටෝස් 1000 අත්දැකීම ඔයාට එක ෆොටෝ එකක් ගැහුවේ නැත්තම් ඔයාට අත්දැකීම ඔයාලකට ගන්න බැහැ. අපේ මොබයිල් එක ඇති DSLR කැමරාව නැත්තම් මොබයිල් එක අපිට යූස් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මොබයිල් ෆොටෝග්‍රැෆි කියන එක දැන් දියුණු වෙලා තියෙනවා. කම්පිටිෂන් වල මොබයිල් ෆොටෝග්‍රැෆි කියලා වෙනම කැටගරි එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක බලද්දි ඔයාලට පුළුවන් මේ මොබයිල් එකෙන් Tamanට මොබයිල් ෆොටෝග්‍රැෆි කියන එක ඩෙවලොප් කරන්න. ඉතින් මගේ අරමුණ ගොඩක් වෙලාවට මොබයිල් ෆොටෝග්‍රැෆි කියන එක ගොඩක් දුරට ප්‍රොමෝට් කරන එක. ඉතින් හැමෝටම DSLR කැමරා එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා තියෙන මොබයිල් ජංගම දුරකථනයෙන් අපිට පුළුවන් ෆොටෝ එකක් ගන්න. මේ වගේ තැනකට ඇවිල්ලා ඡායාරූප ගන්න ප්‍රශ්න වෙන්න පුළුවන්. ඇයි ඔයා මේක ගන්නෙ? ඇයි ඔයා මගේ ෆොටෝස් ගන්න කියලා අහන්න පුළුවන්. හැබැයි ඒක මගහරව ගන්න පුළුවන් අපිට අහලා ගත්තොත්. ඊට අමතරව තවත් දෙයක් කියනවා නම් සමහර දේවල් තියෙනවා අහලා ගත්තට පස්සේ ටිකක් ආටිෆිෂල් වෙන්න පුළුවන්, කෘත්‍රිම වෙන්න පුළුවන්. හැබැයි සමහරක් දේවල් අපිට රැන්ඩම්ලි ගන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතනවා. මම හිතන්නේ මම මේ කියා දීපු දේවල් ටික සහ මේ මට ඕන වෙන්නේ ඔයාලට මේ අත්දැකීම ලබා දෙන්න විතරයි මේ වීඩියෝ එක. ඉතින් බලන්න
තමන්ගේ ටවුන් එකට තමන්ගේ නගරයට ඇවිල්ලා චුට්ටක් බලන්න මොනවද තියෙන හැඩ මොනවද තියෙන ෂෝට්ස් මොනවද තියෙන මිනිසුන්ගේ හැඟීම් හැමදේම ටිකක් බලන්න මිනිසුන්ගේ ඕන තරම් ජීවන උපාය මාර්ගවල මේකේ තියෙන අර මම කලින් කිව්වා වගේ. ඉතින් ඕවත් එක්ක බලද්දි ගොඩාක් අපිට මේ ෆොටෝග්‍රැෆි වල ගොඩක් දේවල් වලට අපිට ඉස්සරහට යන්න පුළුවන්. සමහර දේවල් සමහර ෂොට්ස් තියෙනවා ඒ වෙලාවේ විතරයි තප්පරෙන් වෙනස් වෙනවා. ඉතින් හොඳම වෙලාවේ ෂොට් එක හරිම වෙලාවේ ගන්න බලන්න. ජීවිතය වගේ තමයි ජීවිතේ ගොඩක් වෙලාවට සමහර තීරණ තියෙනවා ඒල ගත්ත නැත්නම් ඒවායි හම්බෙන්නේ නැහැ සහ ඒ දේවල් නැති වෙලා යනවා. ඉතින් එන්න ඒ වගේ ෆොටෝග්‍රැෆි කියන්නේ ජීවිතය වගේ ඒ ෂොට් එක ඒ වෙලාවේ ගත්තේ නැත්නම් ඒ තීරණේ වෙලාවේ ගත්තේ නැත්නම් මම හිතන්නේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. විනාශුණත් වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක thank you මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා සිටියට මොනවා හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලගේ අත්දැකීමත් මාත් එක්ක ෂෙයා කරගන්න. thank you අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට.